ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්. මම වෛද්‍ය සංවර්ණ හංසිත. අද මම කතා කරන්නේ මුත්‍ර රෝග ගැන. මුත්‍ර රෝග කීපයක් ගැන පොඩි අදහසක් දෙන්න තමයි අද මම මේ මුත්‍ර රෝග ගැන කතා කරන්නේ. urinary disorders, urinary diseases කියලා ඉංග්‍රීසියෙන් කියන මුත්‍ර රෝග. මූත්‍ර රෝග ඒක ආයුර්වේදයේ පවා කතා කරලා තියෙන විවිධ මුත්‍ර රෝග ගැන. ඕගොල්ලන්ටත් හැදිලා ඇති කලින් හැදිලා තියෙන්නේ නැති අනාගතේ හැදෙන්න පුළුවන්. මේ විවිධාකාරයේ මුත්‍ර රෝග. මේකට සාමාන්‍යයෙන් ගොඩක් බලපාන වක්වඩු සහ ඒ ආශ්‍රිත වාහිනී මුත්‍ර මාර්ගයේ මුත්‍රාශය. ওই කොටස් ටිකෙන් තමයි මේ මුත්‍ර රෝග ඇති වෙන්නේ. මුත්‍ර පද්ධතියට අදාළව තමයි මේ මුත්‍ර රෝග ඇති වෙන්නේ. මුලින්ම බැලුවොත් විස බීජ. ඒ කියන්නේ UTI, urinary tract infections එනවා ආසාදන. ඒක විස බීජ කියන්න පුළුවන්. ගොඩක්ම කාන්තා පාර්ශවයට විස බීජ යන්න හැකියාව වැඩි. මොකද මුත්‍ර මාර්ගය කුඩා හින්දා පිරිමියාගේ දිගයි. ඒ හින්දා අඩුයි විස බීජ යන්න හැකියාව. නම් කියනවාගේ කුඩා හින්දා මාර්ගයේ කෙටි හින්දා එන්න පුළුවන් මුත්‍ර ආසාදන. ඒ ගැන සැලකිලිමත් වෙන්න. එතනදී ගොඩක්ම පිරිසිදුකම්. විතර ඒ ප්‍රදේශයේ සමන්ගාල හේදීම සහ කැසිකිලියනගේ කොමන්ට් එක පාංගේ තියෙන පිරිසිදුකම බලපාන ඉඳ ගන්න තැන. ඊළඟට මුත්‍රාගල්. ඒක මම කලින් වීඩියෝ එකකින් කතා කරලා තියෙනවා. ඒ කියන්නේ කැල්කියුලා. යුරිනරි කැල්කියුලා ගැන වෙනම YouTube වීඩියෝ එකකින් කතා කරලා තියෙනවා. ඒක ඔයගලන්ට බලන්න පුළුවන් මේ මගේ ડોක්ටර් සඳවර්ධන හංසිත YouTube channel එකට ගිහම. ඒකට විවිධ හේතු වෙනවා. අපි ඒකත් ඉස්සරහට මම කෙටියෙන් කියන්නම්. ඊට පස්සේ අකර්මණ්‍ය වෙනවා. ඒ කියන්නේ කිඩ්නි ෆේලියර්, chronic CKD කියලා කෙටියෙන් කියනවා. chronic kidney disease failure එකක්. ඒක එන්නේ ගොඩක්ම විවිධ හේතු වලට එනවා. ප්‍රධාන හේතුවක් වෙනවා දියවැඩියාව සහ වතුර. සීනි හින්දාත් වක්වඩු අකර්මණ්‍ය වෙන්න පුළුවන්. කාලයක් දියවැඩියාව පාලනය නොවුනොත් ඒ කියන්නේ 125ට වඩා ගිහිල්ලා 200 ගණන් ගියාම ඉක්මනින් වක්වඩු සවුත් වෙනවා. ඒක හේතුව සහ වතුර. විශේෂයෙන් ලංකාව ගත්තොත් අනුරාධපුර පොළොන්නරුව පැතිවල කෘමිනාශක දේවල් හින්දා ඉක්මනින් වක්වඩු අකර්මණ්‍ය වෙන්න පුළුවන්. ඒක ඉතා වැදගත්. ඊළඟට GFR එක. ඒ කියන්නේ ඒක බලන ටෙස්ට් එකක් තමයි GFR එකයි සීරම් ක්‍රීටිනින්. ඒවැ GFR එක අඩු වෙලා සීරම් ක්‍රීටිනින් වැඩි වෙන්න ඕනේ. එතකොට තමයි වක්වඩු අකර්මණ්‍යයි කියලා හොයාගන්නේ. ප්‍රධානම පරීක්ෂණය. ඊළඟ එක මුත්‍ර රෝගවල ඒ කියන්නේ දියවැඩියාව හේතු වෙනවා මේ දේවල් වලට. ඒ කියන්නේ විශේෂයෙන්ම දියවැඩියාව බලපාන මේ මුත්‍ර මාර්ග පද්ධතියට. මොකද වක්වඩු ඉක්මනින් සවුත් වෙනවා. ඊළඟේ prostate ග්‍රන්ථි, පුරස්ති ග්‍රන්ථියේ ඉදිමීම. prostate enlargement, benign prostate hyperplasia කියලා BPH කියලා හඳුන්වනවා. ඒ කියන්නේ මේ ලොකු වෙලා පුරස්ත ග්‍රන්ථිය ලොකු වීම හින්දා මේ BPH තත්ත්වයේ හින්දා මුත්‍ර මාර්ගය අවහිර වෙලා මුත්‍ර ගියාට හිර වෙනවා. ඒක පිරිමියාට විතරයි තියෙන්නේ. මේ prostate ග්‍රන්ථිය තියෙන්නේ, පුරස්ති ග්‍රන්ථිය තියෙන්නේ පිරිමියාට විතරයි. ඒක ගොඩක්ම වැඩිහිටි පිරිමියාට එන දෙයක්. වයසත් එක්ක ගොඩක් දෙනාට එනවා. ඒක ලොකු වීම හින්දා මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එතකොට මුත්‍ර මාර්ගයේ හිර වෙනවා. මුත්‍ර බර ආවට යන්නේ. ඉතුරු වෙලා තියෙනවා. ආයෙ පිට කරන්න වෙනවා ටික ටික. ඒකයි විතර තියෙන ප්‍රශ්නේ. මුත්‍ර බර තියෙන මුත්‍ර තිබ්බට මුත්‍ර මාර්ගය අවහිර වෙලා එළියට එන්න බෑ. ඒක තමයි හේතුව. මේක පුරස්ති ග්‍රන්ථි ඉදිමීම හින්දා වෙනවා. පිළිකාව එන්නත් පුළුවන් අහඹු අවස්ථාවක්. ඒක ගැනත් පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඊළඟට පිළිකාව කිව්වහම මේ පුරස්ති ග්‍රන්ථි පිළිකාව වෙනයි. කුඩා පිරිමියාගේ සුලභ පිළිකාව වලින් සුලභ දෙයක් පිරිමියාට. ඊට පස්සේ පාලනයෙන් තොර මුත්‍ර යාම. ටික වයසට යෑමත් එක්ක ස්නායු දුර්වල වෙලා මාංශපේශි දුර්වල වීමත් එක්ක එන දෙයක් තමයි පාලනයෙන් තොර මුත්‍ර යාම. ඒක urinary incontinence කියලා කියනවා. ඔය දේවල් තමයි කෙටියෙන් මුත්‍ර රෝග කියලා කියන්නේ. මේකට කළ යුතු දේවල් නොකළ යුතු දේවල් ගැන අදහසක් මම දෙන්න බලාපොරොත්තු වෙනවා මේ වෙලාවේ. වැඩිපුර වතුර පානය කරන්න ඕනේ. ඒක ගොඩක් මුත්‍ර රෝග වලට හේතු වෙන මුළු ඇඟේම සෞඛ්‍යයට යහපත් සෞඛ්‍යයට හේතු වෙනවා. ඒකම අර පිරිසිදුකම මම විස බීජ වලදී කතා කරා. ඒක බලපානවා. ඊළඟට නොකළ යුතු දේවල් දැන් දියවැඩියාව තියෙනවා නම් පැණි දහ කන්න හොඳ නැහැ. කෘත්‍රිම වීම රසායන ද්‍රව්‍ය තියෙන කෘත්‍රිම ආහාර කෘත්‍රිම වීම බලපාන වක්වඩු ඉක්මනට සවුත් වෙන්න.
ෆේලියර් වෙන. ඒ කියන්නේ වගුරු නරක් වෙනවා කියලා කියන්නේ සාමාන්‍ය ජනතාව ඒක අනිත් එක දියවැඩියාව පාලනය කරන්න ඕනේ. එහෙම නැති වුණොත් වගුරු ඉක්මනින් සවුත් වෙන්න පුළුවන්. ඒක මුත්‍ර ගල් වලට බලපාන පවුල ඉතිහාසයේ බලපානවා. ඊට අමතරව ගොඩක්ම කෑම ගොඩක් කැල්සියම් ඔක්සලේට් වලින් තමයි ගල් ගොඩක්ම හැදෙන්නේ මුත්‍ර ගල්. ඒකට ගොඩක්ම දැන් තක්කාලි වල තියෙන ඔක්සලේට්, හාල් මැස් වල තියෙන කැල්සියම්. මේ හින්දා උයද්දි කැල්සියම් ඔක්සලේට් එකතු වෙනවා. තක්කාලි හාල් මැස්. ඒ හින්දා ඒ දෙක එකට උයන්න හොඳ නෑ. ඒ වගේ දේවල් වලින් පරිස්සම් වෙන්න. ගොඩක්ම ඔක්සලේට් තියෙනවා මේ කාමරංගවල. ඒ කාමරංග දාරක් කපලා කනම නම් හොඳයි. ඒකත් බලපානවා මේ ගල් ඇති වෙන්න. එතකොට මේකට ආහාර ගත්තොත් කැකිරි කොමඩු පුහුල් ගොඩක් මුත්‍ර රෝග වලට මුත්‍රා ආසාදනයකට උනත් හොඳයි. ඊට අමතරව නීරමුල්ලේ ගොඩක් මුත්‍රා අමාරු වලට හොඳයි. මුත්‍ර යන්නේ නැති අයටත් ගොඩක් හොඳයි මේ දේවල්. ගල් වලට පොල්පල අක්කපාන මම කලිනුත් කියලා තියෙනවා. ඒක සාමාන්‍ය අය ගන්නේ නැති තරමට හොඳයි. පොල්පල අක්කපාන මුත්‍ර ගල් තියෙන කුඩා ප්‍රමාණය ගල් තියෙන අයට පුළුවන්. ඊළඟට තවත් දෙයක් අහලා තියෙනවා අපේ මේ හෙළවෙදකමේ වග්ගඩු සවුත් වුණ අයට කිඩ්නි ෆේලියර් තියෙන අයට දියමෙනේරි ඒකත් ගොඩක් හොඳ දෙයක් කියලා පාරම්පරික වෙදකමේ මම අහලා තියෙන දෙයක්. දියමෙනේරි කියන මඩේ වැවෙන කුඩා ශාකයක් ඒක පලාවක් වර්ගයක් විදිහට ආහාරයට ගන්න පුළුවන්. මම කිව්වේ ඒක මේ ආහාර වලින් ලෙඩ හොඳ කරන්න බැහැ. නමුත් මේ ආහාර ගැනීමෙන් ලෙඩේ පාලනය කරගන්න සහ ලෙඩේ හැදීම වැළැක්වීම අඩු කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ කුමන හෝ ප්‍රතිකාරයක ආයුර්වේද හෝ බටහිර ඇලෝපති ක්‍රමේ ප්‍රතිකාර සුදුසුකම් වෛද්‍යවරයෙක්ගෙන් ලබා ගන්න අමතක කරන්න එපා. ලෙඩේ අනුව ප්‍රතිකාර කරන්න. කුඩා දේවල් වලට මේ ආහාර සහ කළ යුතු නොකළ යුතු පුරුදු වලින් හදා ගන්න පුළුවන්. මේ ගැන ආයුර්වේද ප්‍රතිකාර පවා මේ මුත්‍ර රෝග වල තියෙනවා. අද මම කතා කරේ මුත්‍ර රෝග. මම හිතනවා ඔයගොල්ලෝ වටිනා දෙයක් අදහසක් ගන්න ඇති. ඔයගලන්ටත් හැදෙන්න පුළුවන් රෝග කිහිපයක් ගැනම කෙටියෙන් කතා කරා. මගේ ඩොක්ටර් සඳවරණ හංසට YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒකම පහලින් තියෙන bell icon එක click කරන්න. එතකොට ඔයගලන්ට ඉක්මනින් වීඩියෝ එක අප්ලෝඩ් කරපු ගමන් බලා ගන්න පුළුවන්. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම නිදුක් නිරෝගීමත් වේවා.